You naughty! මොකද කලබලේ? පොලිස් වාහනේ මගේ පස්සේ එනවා වගේ දැක්කා. bloody idiot. ඉති විජයගේ ඒ වාහනේ මගේ පස්සෙන් මේ සැක්කඩ විදිහට ආවේ. ඒ වුණාට මිනිහුගේ ප්‍රශ්න කියලා නෑනේ මිනිහෝ. හරි ඒ වුණාට ඔබට ඔළුවක් තියනව නේද? පොඩ්ඩක් කල්පනා කරපන්. මං කිව්වනේ කලබල වෙන්න එපා කියලා. ඒ වුණාට පැකට් එක මගේ සාක්කුවේ. මට හම්බුනේ මේ ඉල්ලම මම ඊටාම සූක්ෂමව පාවිච්චි කරන්න ඕනේ. ඒත් ඉතින් ටික කලක් යනකොට දැනගනී මිනිහා මෙහෙ තත්ත්වේ. මොනවද මම එතකොට කරන්නේ? හරි. මම මිනිහා ගැන ඇහ ගහගෙන ඉන්න ඕනේ. වැඩි අනිත් අයත් එක්ක ආශ්‍රය කරන්න දෙන්න හොඳ නැහැ. මිනිහට මම හිතුවත් පෙන්නුවදී මිනිහා මට ලෙන්ගතු වෙනවා. කොළුව මට ඕන විදිහට හදාගන්න පුළුවන්. හිතවත් වනසූරිය මහතා අප ඔබගේ නිවසින් ඉවත්ව නව නිවසකට පදිංචියට යන්නෙමු. මෙතෙක් ඔබ කළ උදව්වලට ස්තුති වේවා. මීට රේණුකා. sorry. අත්ති පොඩක් කතා කරන්න පුළුවන්ද? මොනවා? මුලින්ම සතුටක්. ඔයා චරිත යාළුවෙක්ද? චරිත අපේ දෙට්ටාවේ ළඟදී. එයා මගේ පරණ යාළුවෙක් නෙමෙයි. එයා මාත් එක්ක තරහයි. ඒ මොකද? එදා ඔයාලා ප්‍රශ්නෙට මම අතිදාපු හින්දා එයා මගේ ජොබ් එක නැති කරා. ඉතින් එයා කොහොමද වගේ ජොබ් එක නැති කළේ?